හායි යාළුවනේ කොහොමද ඔයාලට? අද අපි ඔයාලට අරන් ආවේ මිනි බ්ලොග් එකක්. මේ තමයි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ආන්දන්කුලම් වැව. වැව කියන්නේ මේ වැව නෙමෙයි, මේ වැවේ බන් ටික ළමයි වැව කියවුණා ඉතින්. හරි ඒක තා වැඩක් නෑ. ඔයාලා කැමති නේද අපි මෙතනට ගිහිල්ලා මොනවද කරේ කියලා බලන්න? නෑ අපි දෙන්න ගිහින් ආදරේ කරේ නැහැ. අම්මත් එක්කනේ ගියේ. අම්මයි මායි මල්ලි අපේ අක්කගේ බබයි තමයි ගියේ. එහෙනම් බලන්නකෝ මෙතන මොනවද වෙන්නේ කියලා. ඇත්තට මේ වවෙන් පොඩි කානුවක් වගේ එකක් යනවා පේනවද? එතනින් කට්ටිය ගොඩක් යනවා නාන්නේ. කියන්නේ බන් ටිකේ වතුර පාර යන තැන. මේ එතනින් පල්ලෙහා කුඹුරු තියෙනවා. ඒ කුඹුරු වලට තමයි ඉතින් වතුර යන්න හදලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් අපි හරක් වගේ එතන ගිහලා නානවා ළමයි. මම නම් දෙපාරක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ විතරයි කිලියන්නේ අරයට කිලියනවා. මම ගිහලා යාළුවෙක් එක්ක ඒකම ගෙදර අයත් එක්ක ගියා. ගොඩක් අය මෙතන නාන්න ඇවිල්ලා හිටියා. ෆොටෝ ෂූට් කරනවා. මල්ලි මම වගේම පුතුයි නේද? අපි මල්ලිව ජලබුන් ගන්නයි යන්නේ. මම තව ටිකකින් ජලබුන් ගන්න මට ඇත්තටම මේකට හිඟ ගන්න හරි අමාරුයි ළමයි. මොකද ඉතින් මං හරි කෙට්ටුයිනේ. ඔය මම අලිපෙටියෙක් වගේ නේද? අලිපෙටියේ පාටම ඇඳගෙන ආවෙත් ඉතින්. මම දෙන්නේ ජලධාරාවේ තින්තිරාවේ. මේ තියෙන්නේ වැව් බන් ටික. අර පැත්තේ පෙවුනේ ආන්දන්කුලම් පන්සල. වැවයි දාගෙබයි කමයි පන්සලයි. මේ තමයි නැගෙනහිර බහින හිරු. නැගෙනහිරත් ඉතින් ඉර බහින්න ඕනෙනේ. අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. නාලා බීලා කිව්වේ තේ බීලා. අපි දැන් ගෙදර යනවා. මේ තමයි අපි ආව පාර. අර පේන්නේ අපි නාපු ඇල පාර. මේ කුඹුරේ ආයවල් එහා පැත්තේ තමයි ඇල පාර යන්නේ. මේ ඇල පාරෙන් තමයි කුඹුරු වලට වතුර දෙන්නේ. අපේ channel එක මතකයිද? ටුවර්ලන් channel එක. අනිවාර්යයෙන්ම මතක් කරලා subscribe කරන්න ඕනේ. ආයෙමත් මේ වගේ ලස්සන vlog ගොඩක් ඔයාලට ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. අපේ ටුවර්ලන් channel එක මතක් කරලා subscribe කරන්න, comment කරන්න, like කරන්න. අදට අපි ඔයාලගෙන් වෙන් වෙනවා. ආයේ නැවත එනවා. ආදරේ.